අපගේ ජීවිතයේ සාර්ථකත්වයට අප ලබන අධ්‍යාපනය ගොඩක් වැදගත් වෙනවා. Beyond education. අධ්‍යාපනයෙන් ඔබට මේ හරහා සිදුවන්නේ සාමාන්‍ය පාසල් අධ්‍යාපනයෙන් ඔබට ගිය චර්යා රටාවක් අරහා අපගේ ජීවිතය යහපත්ව කරගෙන යාමට අවශ්‍ය කරන මඟ පෙන්වීමක් ලබා දීමයි. ඉතින් මේ සඳහා අද අපි සුවද සාකච්ඡාවට යෙදීමට බලාපොරොත්තු වෙනවා සම්පත් දායිකා මුල් ළමාවිය සංවර්ධන ශාන්ති විජේසිංහ මහත්මියට. ආයිබෝන් ගෑන්. මොකද්ද මේ beyond education කියලා කියන්නේ? beyond education කියන්නේ අපේ ඔබතුමිය කිව්වාගේ පාසල් කාලේ අපිට ඒ අධ්‍යාපනය ජීවත් වෙනකොට ලැබෙන්නේ. ඊළඟට ඒ අධ්‍යාපනය අපි කුසලතා හරහා ලැබෙන අධ්‍යාපනයක් වෙන්න ඕනේ. ඉතින් සීමිත අධ්‍යාපනයෙන් එහා එකට ගිය එක තමයි අපි beyond education කියලා අපේ ඒ රාමු කරලා ඒක තියෙන්නේ. හැබැයි ඒ කියන්නේ දැන් අපේ අධ්‍යාපන රටාව රාමුවකින් එහාට යන්න ඕනේ. එතකොට beyond කියන්නේ රාමුවෙන් එහා. එහිදී ඔබතුමිය ඉදිරිපත් කරන්නේ මොන වගේ අදහසක්ද? ඒක ආරම්භ වෙන්න ඕනේ කොතනින්ද? අපි හැම දෙයක්ම දැන් සාමාන්‍යයෙන් දැන් මම දරුවන් එක වැඩ කරන කෙනෙක්. එතකොට අපි දරුවන් කොහෙන්ද සමාජයට එන්නේ? දෙමව්පියන්ගේ. දෙමව්පියන් වෙන්න ඉස්සෙල්ලා මොකද්ද තියෙන ලොකුම කැමැත්ත? විවාහය. විවාහයයි විවාහ මංගල්‍යයි කියන්නේ එකක්ද? දෙකක්. විවාහ මංගල්‍යයක් ලෑස්ති කරන්න අපිට සෑහෙන වැඩ කොටසක් කරන්න වෙනවා. විවාහ මංගල්‍යයක් කියන්නේ සමහරක් වෙලාවට අවුරුද්දක් විතර බලාගෙන ඉඳලා හොඳ ප්ලෑන් එකක් අරගෙන තමයි විවාහ මංගල්‍යයක් කෙරෙන්නේ. ඒත් ඒ විවාහ මංගල්‍ය සීමා වෙන්නේ දවස් කීයකටද? එක දවසට. හැබැයි විවාහයක් කියන්නේ අපි ජීවිත පුරාවට මේ කෙනා එක්ක ජීවත් වෙන්න පුළුවන්ද කියන දේ. ඒකවල විවාහයයි විවාහ මංගල්‍යය කියන්නේ දෙකක්. විවාහයක් සහ හවුල්කාරීත්වය සඳහා කෙනෙකු සූදානම් වන්නේ කෙසේද? දිග ප්‍රශ්නයක්. හැබැයි කෙටියෙන් මම දෙන්න බලන්න. හොඳයි. විවාහය ඇතුලේ තමයි අපි මේ සම්බන්ධතාවය ගොඩනගන්න ඕනේ. අපි කොච්චර හිතුවත් මම මේ යාට ආදරේ හින්දා මම එයාව කසද්ද බඳිනවා කියලා එකට ඉන්න ගත්තම ඒ මිනිස්යාගේ අඩුපාඩු අපිට පෙනෙන්න ගන්නවා. එතකොට ඒක අපි දරා ගන්න ඕනේ. හැබැයි දරා ගන්න ඕනෙත් නැහැ. අපි ඒකත් එක්ක වැඩ කරන්න ඕනේ. ඒ අන්‍යෝන්‍ය සහයෝගය සම්බන්ධතාවය වැඩි කරන්න ඕනේ. ඒකට තමයි අපි කියන්නේ සම්බන්ධතාවය වැඩි කරනවා කියලා. ඒ පාර්ට්නර්ෂිප් එකක් කියන්නේ ඒක. එතකොට දැන් එතනදී ඇති වෙන ගැටලුවකදී අපි නිහඬව ඉඳලා විසඳුමක් ගන්න එක සුදුසුද? ටිකක් අමාරුයි. ඒ වුණාට නිහඬතාවය අත්‍යවශ්‍යයි. මොකද දෙගොල්ලන්ම එකට දැන් අපි කියමු උදේවරුේ නිවසක තියෙන ක්‍රියාකාරකම් බලන්න. කොච්චර ශබ්දයක් ගෙන දෙනවද කියලා. දැන් දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවාට මේ ශබ්දය තමයි ඇහෙන්නේ. නේ? එතකොට දැන් දෙන්නම වාද කරලා උදේට දරුවව ඉස්කෝලේ පිට කරන්න කොච්චර සටනක්ද දෙන්න ඕනේ. හැමෝම කියන්නේ මට අපි සෑහෙන ෆයිට් එකක් දෙනවා කියලා. ඇයි මේ ෆයිට් කරන්නේ? නිහඬතාවය කියන්නේ ඒක අපි පරාජයක් නෙමෙයි. නිහඬතාවය තුලින් තමයි අපි අපේ ජීවිතේ ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නේ. ඕනෑම පවුලක ඇත්තටම සේවය යෙදිය යුත්තේ කවුද? සේවයක් කියන්නේ මොකක්ද? සේවය කියන්නේ යම් කිසි කෙනෙකුගේ අවශ්‍යතාවයක් ඉටු කර දීමක් වෙනවා. ඒකට අපි වැටුපක් ගන්නවද? සාමාන්‍යයෙන් පවුලක් විදියට අපි වැටුපක් ගන්නෙ නැහැ. නෑ. හැබැයි අපි වැටුපක් ගෙවන්න ලෑස්තිද? කාට හරි? පවුල් ජීවිතයේදී අපි එහෙම සූදානමක් නෑ.
එතකොට සේවයක් කියන්නේ අපි දැන් දරුවෙක් අපේ පවුලට ඇතුළු වුණාම ඒ දරුවට මුලේ ක්‍රියාකාරීත්වය අපි දෙන්න ඕනේ. අපි ගොඩක් වෙලාවට බලලා තියෙන දෙයක් තමයි ලංකාවේ සහ මේ ආසියාතික රටවල් වල දරුවට එයාගේ මානසික වර්ධනය සඳහා ක්‍රියාකාරීත්වය දෙන්නේ නැහැ. ඒ කියන්නේ පඩියක් උනත් නගින්න දෙන්නේ නැහැ. වතුර එකක් අතට දුන්නාම ඒක පොවනකන් අම්මට ඉස්පාසුවක් නැහැ. මොකද එයා හිතන්නේ මගේ දරුවව මම රැක බලා ගන්න ඕනේ. රැක බලා ගන්නවා කියන්නේ එයාට අනිවාර්යෙන් තමන්ගේ දේවල් කරන්න තමන්ට උත්සුක වෙන්න ඕනේ. හැබැයි අපි ගොඩක් පසුබට වෙන්නේ අපේ දරුවන් සමාජයෙන් ටිකක් පසුබට වෙලා තියෙන්නේ තමන්ගේ දේවල් කරගන්න දන්නේ. අපි හිතමු බැංකුවට ගියා කියලා. මම දැකලා තියෙනවා ඕනේ හැටිය උස්මහත් වෙච්ච දරුවා. වටේ කැරකි බලාගෙන ඉන්නවා. ඒගොල්ලන් දන්නේ නැහැ මේ බැංකුවකින් මොනවද වෙන්නේ කියලා. ඒගොල්ලන් බලන්නේ අම්මා මොනවද කරන්නේ, තාත්තා මොනවද කරන්නේ, මෙතන සයින් කරන්න ඕනේ එච්චරයි දන්නේ. ඒ බැංකුවේ වෙන සේවය, කාර්යභාරය මුකුත් දන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ගේ දේවල් තමන්ටම කරගන්න දන්නේ. උදේ දරුවෙක් නැගිට්ටම අම්මා ඉන්නවා යාව කූදන්න. ඉස්සෙල්ලාම නැගිටවන්න අම්මා නැත්තම් තාත්තා. ඊළඟට එයාගේ මං කියන්නේ පොඩි ළමෙක් අවුරුදු 3-4 ළමෙක්. එයාගේ බෑග් එක ලෑස්ති කරනවා. එයාගේ සපත්තු ලෑස්ති කරනවා. එයාගේ ඇඳුම් ලෑස්ති කරනවා. හැමදේම ලෑස්ති කරනවා. ඊට ළමයට මොනවද කරන්න තියෙන්නේ? එතකොට ළමයාගේ මුලේ කොහොමද වර්ධනය වෙන්නේ? එයාගේ වගකීම මොකද්ද? ගෙදර ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා මොකද්ද එයාගේ වගකීම? එයාගේ වගකීම ටීවී බලන එක. ඉතින් ඒකට ලොකු රුකුලක් තමයි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙක් ගෙදර ආපුවම එයාට සෑහෙන ක්‍රියාකාරකම් දෙන්න ඕනේ. වතුර දාන්න, පැලවලට වතුර දාන්න, නැත්තම් මොනාරි මේ පාටකොළ කපන එක නෙමේ පෙරපාසල් දරුවෙක්ගේ ක්‍රියාකාරකම් කියන්නේ. කතා කරන ජීවන කුසලතාවල වැදගත්. අනිවාර්යයෙන්. දැන් ළමෙක් නැගිට්ටම උදේ නැගිට්ටම යාගේ ඇඳ හදන්න අම්මා නෙමෙයි ඉන්නේ. මේ මගේ ඇඳ මම නිදාගත්තු ඇඳ. ඒකින්ද මට අත් දෙකක් තියෙනවනම් මං අම්මා කැමැත්තෙන් දරුවත් එක හවුල් වෙලා ඒ ඇඳ හදාන්න ඕනේ ඉස්කෝලේ යන්න ඉස්සෙල්ලා. එතකොට දැන් බියොන්ඩ් এডুকেෂන් එක කරා කොහොමද අපි මේ ගැන දැනුවත් කරන්නේ? අපි පවුලකින් අපි සාමාන්‍යයෙන් පවුලකින් තමයි මුලින්ම අපේ අධ්‍යයනයේ රටාව ආරම්භ වෙන්නේ. එතකොට බියොන්ඩ් এডুকেෂන් හරහා කොහොමද අපි මේ ඔය කියන කතාව දෙක පවුලකට සම්බන්ධ කරගන්නේ ඔය தත්ත්වය? ඒ විවාහෙන්නේ එක පටන් ගන්න. ඔව්. එතකොට විවාහ වෙලා කවුද මෙතන නිවසේ ප්‍රධානියා කියලා ඉන්නෝනේ. එහෙම ප්‍රධානියා කියන එක දැන් ඇත්තටම නැති තරම්. දෙන්නම ඒ බර කරට ගන්න ඕනේ. එතකොට කියන්න බෑ ඔයා තමයි මේ බිල ගෙවන්නේ මෙයා තමයි මේ බිල ගෙවන්නේ දෙන්නම ඒක එකතු වෙලා කරන්න ඕනේ. ඊළඟට එහෙම කරපුවම ඒ බර දෙන්නම උසුලන්න ශක්තිය තියෙනවා. නැත්තම් වෙන්නේ ඒක තමයි ගොඩක් වෙලාවට අපේ දික්කසාද තියෙන්නේ ලංකාවේ. නැත්තම් පවුලේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි අන්‍යෝන්‍ය සම්බන්ධතාවය කැඩී යන එක. ඉක්මනින් කැඩී යන එක. සමහරක් අය ඉන්නවා දැන් අපි වගේ අය අවුරුදු 30ක් විතර විවාහ වෙලා ඉන්නවා. හැබැයි ඔය හිතනවා ඒක ලේසි දෙයක් කියලා. ලේසි නෑ. මං හිතන්නේ කවුරුත් දරුවෙක්ට කවදාකවත් උවදනක් දෙන්න ඕනේ කියලා කසාදේ කියන්නේ නැත්නම් විවාහය කියන්නේ ලේසි දෙයක් කියලා. බියොන්ඩ් এডুকেෂන් කියන්නේ ඒ දේ ඉගෙන ගන්න. අපි සලස්සන්න ඕනේ. ගෙවල් වල අයට, දරුවන්ට, දෙමව්පියන්ට, ආච්චිලා සියලට. ඒ ඉදිරි පරම්පරාවත් හවුල් කර පසු පරම්පරාවත් හවුල් කරගෙන තමයි මේ ගමන යන්නේ අපි. ඉතින් මේක ඇත්තටම ආරම්භය හොඳයි. අපි සමාජයට මේක ඉදිරිපත් කරනවා නම් අපි කැමති සමාජයත් එක්ක ඉදිරියට යන්න අපිට මේකට උවදන් දීලා අපේ ප්‍රෝග්‍රෑම් එක ගැන බලලා මේ ප්‍රෝග්‍රෑම් එක හොඳද නරකද මේක මේ තවත් ශක්තිය දෙන්න කියලා මම ඇත්තටම ඉල්ලනවා.
ඔව් එතකොට අපිට ඒ සම්බන්ධයෙන් කතා කරනකොට ආහාර පෝෂ්‍යදායී ආහාර වේලක් ලැබීම අපේ අද හැදෙන දරුවන්ගේ මනස මොළයේ වර්ධනයට හේතුවක් වෙනවා නේ. අද ගොඩාක් දුරට කෘත්‍රිම ආහාර වලට මේ තමයි ගොඩාක් මොළේ බැහි වෙලා තියෙන්නේ. එතකොට ඒක පටන් ගන්නේ අම්මා තමයි දරුවන්ට යහපත් හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් සකසා දෙන්න ඕන නේද? එතකොට ඒක සම්බන්ධයෙන් කොහොමද අපි මොන වගේ ආහාරද මේ කරන කියලා ආහාර වේලක්ද සකසා ගන්න කොහොමද අපි මේ ඒ ආහාර සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනේ කියන එක බියොන්ඩ් এডুকেෂන් එක කරහා කොහොමද ඔබතුමිය? ඉතින් මට ඔබතුමියත් එක්ක එක දෙයකට එකග වෙන්න බෑ. ඒක තමයි අම්මා විතරක් නෙමේ මේ පෝෂණය සපයන්න ඕනේ. තාත්තත් මේකට අවුල් වෙන්න ඕනේ. එතකොට තාත්තා බලන්න ඕනේ මගේ ගෙදර පෝෂණය මොන වගේ එකක්ද. යා මට ලේබල්ස් එහෙම කියන්න බෑ. මට නම් කියන්න බෑ. සාමාන්‍යයෙන් බෝතල් වල තියෙන පැණි බීම. අපි පැණි බීම කියලා කියනවා. ඒවා ෆ්‍රිජ් එකේ ගෙනල්ලා දැම්මා නම් ඊට පස්සේ කියන්න බෑනේ දරුවට ඒක බොන්න එපා කියලා. හරි කෑම හරි දේ පාවිච්චිය හරි දේ බොනවා නම් එතකොට මේ පෝෂණය කියන එක ඇත්තටම අපිට කතා කරන්න අවශ්‍යත් නැහැ. මේ අපි දැන් කතා කරන්නේ අවුරුදු 25ක කාලෙක ඉඳලා පෝෂණය නැති වෙන එක. මේ දුප්පත්කම හින්දා නෙමෙයි පෝෂණය නැති වෙන්නේ. ගොඩක් පිටිසර පළාත්වල අයගේ පෝෂණ මට්ටම ගොඩක් වැඩි. මේ කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල තියෙන පෝෂණ මට්ටම ගොඩක් අඩුයි. ඇයි පිටි කෑම සහ ශනික ආහාර ඒවා කන්න කවුද ගෙනත් දෙන්නේ ගෙදරට? අම්මා සහ තාත්තා. ඉතින් දැන් මට පිට රටවලට නම් යන්න ඕනේ නැහැ. ඒක ගැන කතා කරන්න ඕනේ. ඒක වෙනවා හින්දා සමහරක් දරුවන්ගේ සිත් තුළට මේ වැරදි ආකල්ප ගේන්නේ අපිමයි. මොකද අපි කවදාවත් පිරිමි ළමයෙක්ට පිහියක් දෙන්නේ නැහැ මුකුත් එළවලුවක්වත් කපන්න. පොල් ගන්න. අපි හිතනවා ඒක ඒගොල්ලන්ට නිග්‍රහ කිරීමක් කියලා. එහෙම නෑ. ගෙදරක අනිවාර්යෙන් ගෙදරක ඉන්න ඕනෙම කෙනෙක් කෑමක් පිළියෙල කරන්න දැනගන්න ඕනේ. ඒ වගේම පෝෂ්‍යදායී දෙයක් පෝෂ්‍යදායී විදියට. අපේ මේ කුඩා දරුවන් සම්බන්ධයෙන් ගත්තාම ඒගොල්ලන්ගේ ගුණාත්මක භාවය වැඩි කරගන්න ඔබතුමිය දක්වන යෝජනාව මොනවද? ගුණාත්මක භාවය කියන්නේ දරුවන්ගේ තියෙන වාචික ඒගොල්ලන් පාවිච්චි කරන වචන. ඒකෙන් තමයි ගුණාත්මක භාවය වැඩියෙන්ම අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ක්‍රියාකාරකම් කොහොමත් ඒගොල්ලන් පෙරපාසල් වලට ගියාම ක්‍රියාකාරකම් කරනවා. හැබැයි ගෙදර කතා කරන වචන ඒ කියන්නේ ගුණ ධර්ම කියලානේ අපි කියන්නේ. එතකොට ගුණාත්මක භාවයක් වැඩි කරන්න අපි හොඳ දේවල් දරුවා ඉස්සරහින් තියන්න ඕනේ. දැන් අපි කිව්වොත් ටීවී බලන්න එපා කියලා හැබැයි ආචිසියයි හැමෝම ඉඳගෙන ටීවී බැලුවොත් එක ටෙලි ඩ්‍රාමාස් තියෙනවානේ. එතකොට ඒ ටෙලි ඩ්‍රාමාස් තියෙන වචන අපිට කන්ට්‍රෝල් කරන්න බෑනේ. නේ? එතකොට අපි දැනගන්න ඕනේ දරුවට එයාගේ හොඳ ගුණ යහපත් බව වැඩි කරන්න නම් හොඳ දේවල් අපේ ගෙදරට ගේන්න ඕනේ. අර පෝෂණය වගේ තමයි. මේක අපි මානසිකව දෙන දෙයක්. අරක අපි කායික විදියට දෙන දෙයක්. මොළයේ සබඳතා වැඩි කිරීමේදී සැලකිලිමත් යුතු කරුණු විදියට අපි මොනවද? මොළයේ සම්බන්ධතාවය කියන්නේ දරුවෙක් පිළිසිඳ ගන්න වෙලාවේදී මොළයේ ක්‍රියාකාරීත්වය පටන් ගන්නවා. එතකොට අවුරුදු 5 වෙනකම් මේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. මේක අඩුවක් වෙන්නේ නැහැ. අපි බලලා තියෙන විදිහට අපේ පර්යේෂණය අනුව ළමෙක්ට මොළයේ ක්‍රියාකාරකම් වැඩි වෙන්නේ අනිත් එක මේක මම කියන එකක් නෙමෙයි මේක ලෝකේ සම්මත වෙච්ච දෙයක්. පිළිසිඳ ගන්න දවසේ ඉඳලා අවුරුදු 5 වෙනකන් තමයි මොළයේ ක්‍රියාකාරීත්වය 80%ක් වර්ධනය වෙන්නේ. ඔය ඉතිරි 20 තමයි අපේ PhD එකයි MBA එකයි ඒ සේරම අපිට තියෙන 20%යි. ඉතුරු කාලේ. ඉතින් බලන්න අවුරුදු බින්දුව අපි කියමු 1 කියලා. 1 ඉඳලා 5 වෙනකන් අපි කොහෙද දරුවව තියන්නේ? පෙර පාසලේ. පෙර පාසල නැත්තම් ගෙදර. එතකොට අපි මොනවද දරුවාට දෙන්නේ? ඒ ක්‍රියාකාරකම් ටික හරියට දුන්නොත් තමයි ළමයෙක්ට අපිට ඉදිරිය ගැන
ලොකු ශක්තියක් ඒ ළමයාට එන්නේ. එහෙම නැතුව අපිට ළමයට ශක්තියක් දෙන්න ගොඩක් අමාරුයි. ඉතින් සම්බන්ධතාවයන් නැත්තම් ශක්තියින් ගොඩ නැගෙන්නේ ඒ ළමයාගේ මොලේ වර්ධනයට අවශ්‍ය දේවල්. පෝෂණය එකක්. අනිත් එක තමයි හොඳ සම්බන්ධතා. යහපත් සම්බන්ධතා. ඒ කියන්නේ අපි කියන්නේ හැම වෙලෙම භාවනාව නැත්තම් පන්සලේ ගිහලා නැත්තම් පල්ලියට ගිහලා එහෙම එකක් නෙමෙයි. gedara තියෙන හොඳ පුරුදු. දැන් අපි හැමෝම ගොඩ නැගුණේ හොඳ පුරුදු මතනේ. දැන් දරුවෙක් කියනවා නම් අනේ මට දැන් දත් මදින්න බෑ. මම හෙට දත් මදින්නවා කියලා. එතකොට මොකද්ද ළමයාට එන මොකද්ද ළමයාගේ ක්‍රියාකාරීත්වය? මොලේ ක්‍රියාකාරීත්වය. මේක දැන් කෙරුවත් කමක් නෑ හෙටත් කරන්න පුළුවන්. එතකොට අම්මා කිව්වොත් නෑ කමන්නේ යාට මහන්සි නෑ යාට කමන්නේ ඒක හෙට කරන්න කියලා දරුවට මොනවද හම්බ වෙන්නේ? It's okay. මට ඒක කරන්න පුළුවන්. ඒක එච්චර හදිස්සි දෙයක් නෙමෙයි. අනිවාර්යෙන් හැදෙනවා. එතකොට අම්මයි තාත්තයි වාද වෙනකොට දරුවන් සිටිය යුතු නෑ එතන. මම හැම වෙලෙම කියන්නේ දෙමව්පියන්ට වාද කරන්න. නැත්තම් සම්ඩු කරන්න ඕනේ හැටිය. හැබැයි දරුවා එතන ඉන්න තැන ඒක කරන්න එපා. මොකද එහෙම කෙරුවොත් දරුවට මොනවාද සමන් දෙන්නේ ඒගොල්ලෝ? ඒ පරුෂ වචන නැත්තම් අනවශ්‍ය වචන. එතකොට ඒ දරුවා ඇවිල්ලා ඒවා කියන්නේ කොහටද? එයාගේ යාළුවෝ එක්ක, එයාගේ ඉස්කෝලේ ඉන්න යාළුවෝ එක්ක. එතකොට දරුවව කොන් වෙන්නේ ඇයි? එයා ඒ වචන පාවිච්චි කරා කියලා. කවුද ඒක වචන පාවිච්චි කරන්න පටන් ගත්තේ? දෙමව්පියන්. ගොඩක් වචනවල ගැටුම්කාරී තත්ත්වයක් දරුවන්ගෙන් පෙන්වු කරනවා. ඒක කොහොමද මේ අපි මේ හරහා නැති කරගන්නේ? බුදු විදින යෝජනාව. beyond education හරහා ඒව නැති කරන්න නෙමෙයි ඒව අවම කරන්න පුළුවන්. මොකද අවම කරනවා කියන්නේ දෙමව්පියන්ට දැනුම දෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මං කොහෙද ඉන්නේ? මගේ පරිසරය කොහොමද? කවුද මගේ වටා ඉන්නේ? සමහරක් දෙමව්පියන් කියනවා මම කියන්න ඕනේ දේ මූන්ටම කියනවා කියලා. ඒක හොඳයි හොඳ ඇති. හැබැයි තැන තෝරගන්න ඕනේ. එතකොට ළමයෙකුත් කියන්න පුළුවන් මං ඔයාලට මූණටම කියනවා. ළමයට සමහරක් වෙලාවට තේරෙන්නේ නැහැ මොකද්ද කියන්නේ කියලා. ඒක උදාහරණයක් තමයි එක පෙර පාසලක ටීචර්ස් දෙන්නෙක් දෙපැත්තේ කතා කර කර ඉන්නවා. දැන් මේ ළමයි ඉස්කෝලේ ඉවර වෙලා වැඩ අම්මලා එනකන් ඉන්නවා. එතකොට මේ එක ටීචර් කෙනෙක් අනිත් ටීචර්ට කිව්වලු ඔයගොල්ලෝ දන්නවද එයා ඩිවෝස්ඩ් කියලා. එතනින් ඒ කතාව ඉවරයි. අනිත් දවසේ ටීචර් අම්මා එනවලු ටීචර් හම්බෙන්න කොහෙන්ද මේ වචනේ ඩිවෝස් කියන වචනේ ආවේ කියලා. ටීචර් කිව්වලු මම දන්නේ අපි එමු කතා කරේ. එතකොට ටීචර් අහලා තිනවා මොනවද එයා කිව්වේ කියලා. එයා බෝලයක් එක සෙල්ලම් කරන ගමන් එයා කිව්වලු මේක තමයි මගේ ඩිවෝස් බෝලේ කියලා. දැන් ළමයට තේරුණාද මොකද්ද ඒක වුනේ කියලා? ඕනෙම දෙයක් පරිසරය අපි හදා ගන්න ඕනේ ළමෙක්ව ඉදිරියට ගෙනියන්න ඕනේ නම්. මොකද අවුරුදු 15ට 16ට මේවා හදන්න බෑ. මොලේ සැකසීලා ගොඩක් වෙලාවට මොලේ සැකසීලා ඉවරයි. ඉතින් ඔය ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නේ අපි දරුවාට පෝෂණදායී දේවල් දෙනකොට ළමයින්ගේ මනසේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. එතකොට අර අපි කියනවා ඉවසීම. ඒගොල්ලන්ට තව තියෙනවානේ ප්‍රවර්ධනය වෙන දේවල්. ඊළඟට හික්මීම. හැදියාව. ඒවා සේරම හදාන්න පුළුවන් මේ අවුරුදු 8 වෙනකොට අපිට මේවා සේරම හැදෙනවා ඉබේම. ආයෙත් වෙන හදන්න දෙයක් නෑ මේකේ. මේ දරුවා ඒ හැදින මට්ටම අනුව තමයි ඉස්සරහට යා කටයුතු කරන්න. කියන්නේ පාසල් අධ්‍යාපනය පවා යහපත් ලෙස ගෙනියන්න නම් නිවසින් ලැබෙන මේ අධ්‍යාපනය වැදගත් වෙනවා. ගොඩක් වැදගත් වෙනවා. මොකද ඉස්කෝලේට යන්නේ සීමිත කාලයයිනේ ළමයා. ඒකෝර ඉස්කෝලේ දැන් පන්ති කාමරේ හැමතැනම පන්ති කාමරේ ඒගොල්ලන් නිසල්මන්ව ඉන්න කියන්නේ නෑනේ. ඒගොල්ලන් මේ කියන දේ ඒගොල්ලන්ට අහන්න ඕනේ. ඒකට ඒ අහපු එක තමයි ළමයා ගිහිල්ලා ආයෙත් ප්‍රතිනිර්මාණය කරන්නේ. ඒකට අපි හැම වෙලේම බලන්නේ පාසල දිහා. ඇයි ඒ? දෙමව්පියන්ට අනිවාර්යෙන් වගකීමක් තියෙනවා පාසලට යන දරුවව හදලා අරින්න. ඒ කියන්නේ යාගේ හික්මීම තියෙන්න ඕනේ.
එයාගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය හොඳ ගොඩනගන්නේ කොහොමද කියන දැනුම තියෙන්න ඕනේ. හොඳින් කතා කරන්න ඕනේ. මානසිකව හොඳ දරුවෙක් අපි ඉස්කෝලේට දෙන්න ඕනේ. අද වර්තමානයේ ගොඩක් දකින දේවල් තමයි මේ දරුවන් මොබයිල් ෆෝන් එකට මොබයිල් දුරකථනයට ගොඩාක් ඇබ්බැහි වෙලා තියෙනවා. ඇබ්බැහි වීමක් නේක. එතනදී ගොඩක් වෙලාවට අර කියන සම්බන්ධතාවය යහපත් සම්බන්ධතාවය නැති වෙලා තියෙන බව පෙන්වන්න කරනවා. ඔව් නැති වෙලා. ඉතින් ඒකට කවුද හේතුව? දරුවා උපදිනකොට කිව්වේ නෑනේ මට මොබයිල් ෆෝන් එකක් ඕනේ කියලා. දරුවා ඉපදින කිව්වේ නෑනේ මම කන්නේ චීස් කියලා. දරුවා ඉපදෙනකොට කිව්වේ මට ආදරය කරන්න. එච්චරයි එයා ඉල්ලුවේ. එයා මොබයිල් ෆෝන් එක අතට දුන්නේ කවුද? ගුරුවරු නෙමෙයිනේ. දෙමව්පියෝ. එතකොට ඒ උත්තරේ හම්බුණාද? අවසාන වශයෙන් අපි අද කතා කරපු දේවල් අරහා ඔබතුමිය මොකක්ද සමාජයට දෙන්නේ? කොහොමද ඉස්සරහට මේ බියෝන්ඩ් එඩියුකේෂන් එක අපි කොහොමද කරගෙන යන්නේ? එකකින් දෙන සමාජයට දෙන ලොකුම ආදර්ශයක් විදිහට ඔබතුමිය මොකක්ද දකින්නේ? බියොන්ඩ් එඩියුකේෂන් එක සම්බන්ධ වෙනවා නම් අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න ඕනේ අපේ වැඩසටහන් හරහා සහ අපි දියත් කරන්න යන වැඩසටහන් තියෙනවානේ දෙමව්පියන්ට ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට සමාජයේ ඕනෙම කෙනෙක්ට මේ ළමෙක් එක්ක වැඩ කරන ඕනෙම කෙනෙක්ට මේ බියොන්ඩ් එඩියුකේෂන් කියන එක අපි දෙන්න ලෑස්ති. ඉතින් මේ වැඩසටහන් හරහා දෙමව්පියන්ට මේක ලබා ගන්න පුළුවන්. අද දවසේ අප සමග පිළිසදරේ යෙදුනේ මුල් ළමාවිය සංවර්ධන ශාන්ති විජේසිංහ මහත්මිය. ඉතින් අද අපිට සම්බන්ධ වෙලා හරවත් දේශනයක් පැවැත්වූ ඔබතුමියට බොහෝමත්ම ස්තුතිවන්ත වෙනවා. අයිබෝවන්.